සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය දුවල පුතාලට. දෙසැම්බර් මාසේ 5am ක්ලබ් වැඩසටහනේ දෙවෙනි දවසේ ගණන් පහ සාකච්ඡා කරන්න තමයි අපේ මේ ලෑස්ති. පළවෙනි දවසේ ගණන් පහ මේ වෙද්දි අපි ඉවරයිනේ. ඒතොර දෙවෙනි දවසේ දෛනිකව හදාගෙන යන වැඩපිළිවෙලක් නේ මේක. ඒකේ දෙවෙනි දවසේ ගණන් පහ තමයි අද සාකච්ඡා කරන්න හදන්නේ. එහෙනම් අපි බලමු ඕගොල්ලෝ හදපු උත්තර දැන් හරිද කියලා. හරිද? ඕගොල්ලෝ පාන්දර 5ට නැගිටලානේ මේ වැඩේ කරන්නේ. ඉතින් හරි සතුටුයි මට. අපි බලමු ඕගොල්ලන්ගේ උත්තර කොයි වගේද සහ ඕගොල්ලන්ට බැරි වෙච්ච ගණන් කොහොමද හදන්නේ කියන දේ පුතේ. හරි. පළවෙනි ගානට අපි යමු. පළවෙනි ගානේ කියනවා ඒකාකාර වේගයෙන් කාර්ය පදවන මනෝජ්ට කිලෝමීටර් 64ක දුරක් යාමට පැය 4ක් ගත විය. මොකක්ද ඒ කියන්නේ? මනෝජ් කියලා කෙනෙක් කාර් එකක් පැදගෙන යනවා. එයා පැය 4කදී කිලෝමීටර් 64ක දුරක් යනවා. හරි. ගාන තුල අපෙන් අහනවා පුතේ එක පැයකදී ගමන් කළ දුර කිලෝමීටර් කීයද කියලා. පැය 4කට 64ක් ගිහිල්ලානේ. ඒකාකාර වේගයෙන් මෙයා යන්නේ අනික. ඒ කියන්නේ හැමතිස්සෙකම එකම වේගකින් තමයි මෙයා ගිහිල්ලා දෙන්නේ. එතකොට එහෙනම් පුතේ පැය 4කට යා 64ක් ගියා නම් පැය එකකට කොච්චරක් ගියාද කියන එක හොයන්න අපි 64 බෙදනවා සමානව 4ට. 6ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි 6න් 4ක් 2යි මේ 4 ගෙනාව මෙතනට 24ට 4 ඒවා 6යි 4 වරක් 6 24යි එතනින් පුතේ ඉතිරි ගියද අඩු කරාම බිඳුවයි. එහෙනම් අපිට උත්තරය එනවා පුතේ කිලෝමීටර් 16යි. පැය 4කට 64ක් ගියා නම් ඒකාකාර වේගයෙන් වෙනස් වෙන වේග වලින් නෙමෙයි ඒකාකාර වේගෙන් එකම විදියට. එහෙනම් එක පැයකට යන ප්‍රමාණය හොයන්න අපි 64 4ෙන් බෙදුවා අපිට එනවා එක පැයකට යා කිලෝමීටර් 16ක් විතර යනවා. පැහැදිලිද? right? ඔන්න එහෙනම් පළවෙනි ගාන ඕකේ. හරි. පළවෙනි ගාන ඕකේ. අපි යනවා දෙවෙනි ගානට. දැන් ලියා ගන්න ඕනි නම් කවුරු හරි දැන් මේක YouTube එකට නේ දාන්නේ. නවත්තලා ලියා ගන්න පුළුවන් නිසා තමයි මම ටක් ගාලා මැක්කුවේ. හරි. දෙවෙනි ගානට අපි යමු. දෙවෙනි ගානේ අපිට කියනවා 23 අඩු කිරීම 8 එකතු කිරීම 15 කියන එක සමාන වෙන්නේ අපිට දීලා තියෙන උත්තර වලින් මොකද්ද කියලා අහනවා. දැන් අපි උත්තර ටිකත් පුතේ පැත්තක ලියාගමු. පළවෙනි උත්තරේ දීලා තියෙනවා 8 එකතු කිරීම 15 අඩු කිරීම 23. දෙවෙනි උත්තරේ දීලා තියෙනවා 23 අඩු කිරීම 15 එකතු කිරීම 8. තුන්වෙනි උත්තරේ දීලා තියෙනවා 23 එකතු කිරීම 15 අඩු කිරීම 8. හරි. දැන් බලමු මුලින්ම අපිට දීලා තියෙන ගාන අපි කොහොමද හදන්නේ? දැන් බලන්න එකතු කිරීමකුයි අඩු කිරීමකුයි දෙකක් එදිලා තියෙනවා. මේ වගේ වෙලාවට අපි වම් පැත්තේ තියෙන දෙන්න තමයි මුලින් කරන්නේ. එහෙනම් 23න් 8ක් ගියාම පුතේ 15යි. 15ට 15ක් එකතු කරාම කීයද උත්තරේ? 30 තමයි එන්න ඕනේ. දැන් බලන්න මේ තැන් වලින් මොන එක්කෙනා සුළු කරාමද 30ක් එන්නේ. අපි බලමු. 8යි 15යි 23යි. 23න් 23ක් අඩු කරාම කීයද? බිඳුවයිනේ. එහෙනම් මේ උත්තරේ ගන්න බෑ. මෙයාගේ මොකද වෙන්නේ? 23න් 15ක් 8යි. 8යි 8යි කීයද? 16යි. මෙයාගේ 23යි 15යි 38යි. 38න් 8ක් ගියාම 30 එනව නේද? අන්න මෙයත් 30 මෙයත් 30 මේ. එහෙනම් මෙන්න මේ උත්තරෙන් තමයි පුතේ මෙයාගෙන් එන උත්තරේම එන්නේ. පැහැදිලිද? එහෙනම් ඒකේ හරි උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. පැහැදිලිද? right? ඔන්න එහෙනම් දෙවෙනි ගානත් අපි ඕකේ. පැහැදිලිද? හරි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න ස්ටොප් කරලා මම මේක මකනව ටක් ගාලා නැත්තම් වෙලාව වැඩිපුර යන නිසා අපේ වීඩියෝ එකේ. හරි. ටක් ගාලා අපි යමු තුන්වෙනි ගානට. අපි යනවා තුන්වෙනි ගානට. හරි. තුන්වෙනි ගානේ කියනවා එකක් රුපියල් 35ක් මිලවන බිත්තර දෙකක් මිලයටගෙන මම වෙලෙන්දාට 100 නෝට්ටුවක් දෙනවා. එකක් 35ක් වෙන දැන් බිත්තර දෙකක් නිකන් එකක් 35යි. 35යි කීයද එතකොට? රුපියල් 70ක් යනවා මේ බිත්තර දෙක ගන්න. මේක ගන්න මෙයා දෙනවා 100 නෝට්ටුවක්. 100 නෝට්ටුවක් දෙනවා. 100 නෝට්ටුවක් දුන්නම හරිනම් මෙයාට දැන් 70ක් ගියාම ඉතුරු කීයක් දෙන්න ඕනේද? 30ක් දෙන්න එපේ. 100න් 70 ගියාම 30ක් දෙන්න එපේ. හැබැයි මාරු නෑ කියලා 30ක් දෙන්න මාරු නෑ කියලා මුදලාලි මොකද කරන්නේ? මෙයාට දෙනවා 20 නෝට්ටු දෙකක්. ඒ කියන්නේ මෙයාට දෙනවා 40ක්. එතකොට මෙයා
ආයේ පාරක් වැඩිපුර කීයක් දෙන්න ඕනේද? තව පාරක්. ඒ කියන්නේ අනිත් පැත්තට මෙයා කීයක් දෙන්න ඕනේද මුදලාලිට? පුතේ මෙයාට 10ක් නේ වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. දෙන්න තිබ්බේ 30යිනේ. 40ක් දුන්නානේ 20 නෝට්ටු දෙකේ. එහෙනම් මෙයා ගාව තියෙන රුපියල් 10ක් දුන්නා නම් වැඩේ හරි. පැහැදිලිද? රුපියල් 10ක් දුන්නා නම් වැඩේ බැලන්ස්. හරි. දැන් මුදලාලි ගාව කාසි තියෙන්නේ නැතුව ඇති. ඒ හින්දා මුදලාලි මොකද කරන්නේ? 71කට මුදලාලිට දෙන්න 30ක් නැති නිසා මුදලාලි 20 දෙකක් දෙනවා. එතකොට 40ක් හම්බ වෙනවා. එහෙනම් අපි ගාව තියෙන 10ක් තමයි අපි යාට දෙන්න ඕනේ. පැහැදිලිද? අවුන්න එහෙනම් තුන්වෙනි ගානත් ඕකේ. මෙවුවා ඉතින් ලේසි ප්‍රශ්න. හරි. ලේසි ප්‍රශ්න. හැබැයි කියවලා හරියට තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. බෝතලයකට අල්ලන ජලය ප්‍රමාණය මිලිලීටර් 750යි. මෙම ජලය ප්‍රමාණය එක සමානව වීදුරු තුනකට දැමූ විට දැන් මෙහෙමනේ වීදුරු තුනක් තියෙනවා එක සමාන 750ක ප්‍රමාණයක් තමයි මේ තුනට සමානව දාන්නේ. එහෙනම් මොකද්ද වෙන ගණිත කර්මය? 750 බෙදන්න ඕනේ මගේ පුතේ 3ෙන්. 7ට 3 ඒවා 2යි 3 වරක් 2 6යි. 1යි මෙතන පහ ගත්තම 15යි 15ට 3 ඒවා 5යි. ඉතිරි බිඳුවයි. මේ බිඳුව ගත්තම බිඳුවට 3 ඒවා බිඳුවයි. බිඳුවෙන් බිඳුවයි. එහෙනම් මිලිලීටර් 250ක් කියලා එනවා එක වීදුරට. එකකට 250 ආවොත් තමයි 750ක් වෙන්නේ. පැහැදිලිද? ඔන්න එන හතරවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. අපි යනවා අද දවසේ අවසාන ප්‍රශ්නයට. අවසාන ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? මල් පොකුරු දෙකක් අපිට රූප සටහනේ දීලා තියෙනවා. එකමට ඔයගොල්ලන්ට දැන් පෙන්වන්න විදියක් නැහැ. පළවෙනි මල් පොකුරේ තියෙනවා පුතේ මල් 1 2 3 4ක්. දෙවෙනි මල් පොකුරේ තියෙනවා 1 2 3 4 5 6 7ක්. අපිට කියන්නේ මේ ප්‍රමාණ රෝම සංඛ්‍යාවක් විදියට ලියන්න කියලා. 4 අපි කොහොමද ලියන්නේ? IV 7 අපි කොහොමද ලියන්නේ? VII. පැහැදිලිද? VII. තේරුණාද? ඔන්න. රෝම සංඛ්‍යා වලින් අපි ලිව්වා. පැහැදිලිද? රෝම ඉලක්කම් වලින් ලිව්වා. එහෙනම් ඔන්න තමයි day 2 එකේ ගණන් පහ ඉවරයි. හරි. එහෙනම් හෙට උදේ, ඒ කියන්නේ හෙට උදේ කියන්නේ අද උදේ. හෙට උදේ කරන්න මොකද්ද? day 3 එක. පැහැදිලිද? එහෙනම් ජය වේවා.